කරුණු කාරණා ඇතුළු කොටගත් උත්තරීතරම පුණ්‍යවන්ත දවස හැටියට අද දවස හඳුන්වනු ලබනවා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරාසංකේය කල්ප ලක්ෂයක් පුරාවටම පෙරුම්දම් පූර්ණය කර ගනිමින් උන්වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයේදී දාන පාරමිතාව අග්‍ර කොට සම්පූර්ණ කරලා උන්වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කළා. දිව්‍ය ලෝකයෙන් මනුලෝකයට වැඩම කළා. මනුලෝකය කියන්නේ පින්වත්නි, එදා මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝව පහළ විච්ච කාල වකවානුව මනුලෝක බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එදා සුද්ධෝදන මහරජුරවන්ට දාවත් මහා මායා දේවින් වහන්සේගේ කුස පිළිසිඳි අරගෙන උන්වහන්සේ එදා ලුම්බිනි සල්ලුයනේදී මහා මායා දේවින් වහන්සේගේ කුස තුලින් නික්ම විලා මේ ලෝකයේ එළියට උදාන වාක්‍යයක් පළ කළා. අග්ගෝ හමස් මිලෝකස්ස ජෙට්ටෝ හමස් මිලෝකස්ස සෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්තිමා නත්ති දහානි පුනබ්බා. ඔය විදියට උදාන වාක්‍ය කිව්වා. ආයි මම මේ ලෝකේ ඉපදීමක් මේ ලෝකේ අවසාන උපතයි කියලා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසත් උපතේදී උදාන වාක්‍ය පළ කරලා පින්වත්නි අවුරුදු 16ක් සම්පූර්ණ වෙන තැන්හි උන්වහන්සේ දුනු ශිල්ප කඩු ශිල්ප ශාස්ත්‍රාදිය පෙන්වලා යසෝදරා කියන මහා උත්තමාවිය සරණ බන්ධනයට පත් කරගෙන ආයි අවුරුදු 29 දී ගිහිගේ නික්මවලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 35 වසරේදී එදා විසකපුර පසළොස්වක පොහොය දවසේ මහා බෝධි මණ්ඩලයේ මුල ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. බුද්ධ කෘත්‍ය අවුරුදු 45යි 45 වසර පුරාවටම සද්ධර්මයේ දේශනා කළා. දේශනා කරලා මේ සංසාර දුකින් සත්වයා මිදවාලීම පිණිස සද්ධර්මයේ අවුරුදු 45 තිස්සේ දේශනා කරමින් උන්වහන්සේ ලෝක නිත්‍ය ධර්මතාවයට පත් වුණා. එදා උපවර්තන ශාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර මැද උතුරට හිසලා උන්වහන්සේ පිරිනිවන් පෑ වදාළා. ඒකත් වෙසක් පුර 15ක පෝය දවසමයි සිද්ධ වුණේ. පින්වත්නි, මේ කාලාත්‍රය තුල ගත්තම මේ බුද්ධ චරිතය දිහා අපිට ගන්න තියෙනවා සෑහෙන ආදර්ශ ගොඩක්. පින්වත්නි, මේ ලෝකේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙන එක දුර්ලභයි. ඒකාන්තයෙන්ම දුර්ලභ කාරණාවක්. ඒ වගේම තමයි මේ සද්ධාවන්ත කුලවන්ත කුල පුත්‍රයෝ ඉපදීම manussත්වයට පත් වෙලා ඉපදීමත් ලෝකයේ දුර්ලභ. manussත්ත්ව පටිලාභෝ මේ manuss භාවය ලබන එක බොහොම දුර්ලභයි. ඒ නිසා පින්වත්නි, කල්පනා කරන්න ඕන මේ වෙසක් පුර 15ක පෝය දවසේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දර්ශනයක් පෙන්වුවා. මොකද්ද මේ දර්ශනීය? සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ ගුණ තුන පූර්ණණය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගමනය වෙමින්, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවට අනුගමනය වෙමින් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමින් උතන් නිවන් මාර්ගය අපට දේශනා කළා. ඔය නිවන් මාර්ගයට අපි ප්‍රවිෂ්ඨ වෙන්නයි මේ වීර්යය වඩන්නේ. අද මේ සීල් සමාදන් වෙන්නේ මේ පින්වතුන් පින්වතියන් දරු දැරිය දුවා දරු කවුරුත් නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා ප්‍රතිපත්ති පූජාමය පින්කම සිද්ධ කරන්නේ. උදේ ඉඳලා දැන් මේ වෙන තුරුත් ආමිස පූජාවන් සිද්ධ කළා ලෝතුරා බුදුරජාණන් වහන්සේට. දැන් මේ වෙලාවේ දැන් කරන්නේ මේ පින්වතුන් ප්‍රතිපත්ති පූජාවෙන් නියලිලා ඉන්නේ. ඒ නිසා කල්පනා කරගන්න ඕන මේ සීලය කියන්නේ මොකද්ද? අද දවස අපි හැසිරෙන්නේ කොහොමද කියන එක මෙනෙහි කරගන්න ඕන. පින්වත්නි, සීලය කියන්නේ මේ සිත, කය, වචනය කියන තිදුර සංවර කර ගැනීම. ඒ තිදුර සංවර කරගත්තම සීලය සම්පූර්ණ වෙනවා. සිතෙන් නොයෙකුත් අකුසල කර්මයන් සිද්ධ වෙනවා.
කයෙන් අකුසල කර්මයන් සිද්ධ වෙනවා, වචනයෙන් අකුසල කර්මයන් සිද්ධ වෙනවා. පින්වත්නි, දස අකුසල් කර්ම සිද්ධ වෙන්නේ ඔය ත්‍රිවිධ වූ සිත, කය, වචනය කියන තිදොරින්. ඒ නිසා ඒ වගේම තමයි දස කුසල් ක්‍රියාවනු සිද්ධ වෙන්නේ ශ්‍රිත, කය, වචනය කියන තිදොරින්මයි. ඒ නිසා මේ වෙලාවේ පටන් දවස පුරාම කුසල් කරුණු, කුසල් අරමුණ සිත ඇති කරගෙන කුසල් කරුණු ඉස්මතු කරන්න ඕන. සිත යහට මෙහාට යන්න දෙන්න එපා. චේතනාව අපහද ගන්න එපා. ඒ වගේම කය වැරදි විදියට හසුරව ගන්න එපා. ඊළඟට වචනය පාවිච්චි කරනකොට බොහොම පරිස්සමෙන් වචනය පාවිච්චි කරගන්න. ඔතන තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා වැඩියෙන් විස්තර කරන්න දෙයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න, සිතයි කයයි වචනයයි සංවර වෙච්ච තැන සීලය රැකෙනවා. සිතයි කයයි වචනයයි අසංවර වෙච්ච තැන සීලය රැකෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, සෑම වෙලාවකදීම සිතින් වෙනව වැරදි, කයෙන් වෙනව වැරදි, වචනයෙන් වෙනව වැරදි. ඒ වැරදි කියලා දෙන්න වෙලාවක් නෙමෙයි. ඒ නිසා කල්පනා කරගන්න, මේ වැරදි මගේ සිත, කය, වචනයෙන් වෙන්නේ නැහැ. අද දවසේ මම බොහොම පරිස්සමින් දවස ගෙවනවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨානය තමයි ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය පූර්ණය කරන්නේ පින්වත්නි, සසර නිවන් පිණිස අපට ඒක ලාභයක් බවට පත් වෙනවා. සීලය කියන්නේ නිකන් දෙයක් නෙමෙයි. මේක අප කාටත් ආභරණයක්. සීල ගන්ධෝ අනුත්තර. පින්වත්නි, මේ ලෝක ධාතුවේ සිල් සමාදන් වෙච්ච කාගේ සිල් සුවඳ මේ ආකාශේ පරද්දනවා. ඒ නිසා ඒ තරම් මහානුභාව බල සම්පත්තියක් තියෙනවා මේ සීලය තුල. ඒ නිසා වීර්ය කරගන්න, අදිෂ්ඨාන කරගන්න, මම මෙතෙන් පටන් මේ මොහොතේ පටන් අද සවස් යාමයේ වෙනතුරුත්ම මේ සීල ප්‍රතිපත්තියේ අදිෂ්ඨාන කරමි කියලා සාත්කාරයක් පවත්තා. පින්වත්නි, සෑම වෙලාවකදීම ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපට අනුකම්පා පිණිසයි ධර්මයේ දේශනා කළේ. අපට අනුකම්පා පිණිස ධර්මයේ දේශනා කළා. බලන්න, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට එක්තරා කුල පුත්‍රයෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අපි මේ මිනිස්සුયો වෙලා ගිහි ජීවිතය ගත කරමින් උදේ හවස සැන්දෑ වෙනකන් අපි වැඩපල කරනවනේ ස්වාමීනි. හැබැයි මේ වැඩපල කරන අතරතුරදී භාග්‍යවතුන් වහන්සේ අපි මරණයටපත් වුණොත් කොහේ යයිද දන්නේ නැහැ නේද ස්වාමීනි? අපායට යයිද ස්වාමීනි? එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙට යයිද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, කලබල වෙන්න එපා බ්‍රාහ්මණය, කලබල වෙන්න එපා. බලන්න, බුදුරජාණන් වහන්සේගේ වචනේ අසිරිය. කලබල වෙන්න එපා කිව්වා. කලබල වෙච්ච සිත බුදුරජාණන් වහන්සේ නිවුවා. නිවලා හිටන් කියනවා, බ්‍රාහ්මණය, අපි මේ කවුරුත් මනුෂ්‍ය ජීවිතේ ගත කරන කවුරුත් අපායට යනව නෙමෙයි. මෙන්න මේ කරුණු පහ සම්පූර්ණ කරගත්ත තැන්හි දිව්‍ය ලෝකේ උප්පත්තිය සිද්ධ වෙනවා. බලන්න මේ කරුණු පහ මොකක්ද කියලා. සද්ධාව, සීලය, ශ්‍රුත, ත්‍යාග, පඤ්ඤාව. ඔන්න ඔය කරුණු පහ සම්පූර්ණ කරගත්ත පුද්ගලයා ඒකාන්තයෙන්ම දිව්‍ය ලෝකේ උපදිනවා බ්‍රාහ්මණ පුත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. බලන්න, එතන තියෙන්නේ ශ්‍රද්ධාව. එතන තියෙන්නේ ශ්‍රීලය. එතන තියෙන්නේ සුත, ත්‍යාග කියන්නේ දානය, ප්‍රඥාව කියන්නේ පඤ්ඤාව. එහෙම නැත්නම් අවබෝධය. ඔය කාරණු පහ සම්පූර්ණ කරගත්ත පුද්ගලයා ඒකාන්තයෙන්ම දිව්‍ය ලෝක සම්පත්තියට යනවා. භාවනා කරගෙන දඟලන්න දෙයක් කිව්වා නෙමෙයි. මේ කාරණු පහෙන් සම්පූර්ණ වෙන්න ඕන. ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෝ භවට පත් වෙන්න ඕන. සීලාදී ගුණ ධර්ම පුරණ පුර පුත්‍රයෝ භවට පත් වෙන්න ඕන. ශ්‍රුත තියෙන පුද්ගලයෝ භවට පත් වෙන්න ඕන. ඊළඟට දාන ආදී කුසල ධර්ම කරන පුද්ගලයෝ භවට පත් වෙන්න ඕන. ප්‍රඥාව තියෙන පිරිසක් භවට පත් වෙන්න ඕන. ඔන්න ඔය කරුණු පහ තියෙන පුද්ගලයා ඒකාන්තයෙන්ම සැපය පිණිස දිව්‍ය සම්පත්තිය අනුගමනය කරනවා. ඒ නිසා පින්වත්නි, සෑම තැනකම තියෙන්නේ මේ අපේ ධර්මානුශාසනාවල් වලත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා උත්පිටක ධර්මයේ තුල අපිට පූර්ණේ කරගන්න ඕන ප්‍රධාන කරුණු තුනයි. සීල, සමාධි, ප්‍රඥා. ඊළඟට දාන, සීල, භාවනා. ඔන්න ඔය කරුණු ටික සම්පූර්ණය කරගත්තට පස්සේ අපට ඔය කියන්නා වූ නිවන් මාර්ගය ලැබෙනවා.
එහෙම නැතුව අපි මේ ඔහි කාලය ගෙව්වට නිකන් හිටියට පින්වාදනේ උදේට හම්බ කරනවා දවල්ට හම්බ කරනවා රැයට හම්බ කරන නොයේකුත් වැඩ රාජකාරී අපිට මේව තියෙනවා අරව තියෙනවා කියා හිටියට පළක් වෙන්නේ නැහැ. මොන මොහොතේ හරි මරණයටපත් වෙනොත් ඒ කාන්තේම අපායගාමි වෙනවමයි. ඒ නිසා අර කරුණ පහ ප්‍රවිෂ්ඨ කරගෙන ඒ කරුණ පහ තමන්ගේ ජීවිතයට ධාරණය කරගෙන ආභරණයක් ලෙස පරිහරණය කරගෙන ඒ සසරින් දුක් විඳීමේ සසර එතර වීම පිණිස ඒ කරුණ පහ අපට අවශ්‍ය කරනවා. ඒ නිසා පින්වත්නි ඔව හොඳට ධාරණය කරගෙන ජීවිතේ අද වෙසක් පුර 15ක පෝය දවසේ සිද්ධ කරගත්තේ මහා අනුභව සම්පන්න මහා කුසල සත්‍ය නිදානය මේවා කුසල් හැටියටයි ගැනීම. උදේ ඉඳලා පින් කළා දැන් මේ කරන්නේ කුසලයක්. ඒ නිසා කුසලය තමයි නිවනට ඕන කරන ප්‍රධානම ඖෂධය. ඒ නිසා කුසල් සම්පත්තිය මේ වෙලාවේ අපි කවුරුත් ලං කරගත්තා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සිල්වන්ත පින්වතුන් උදෙසා අද උදෑසන දාන පූජාව සිද්ධ කළා බූවැලියාරේ පදිංචි ප්‍රියාන්ති මහත්මිය ඒ දුවා දරුවෝ ස්වාමී ඇතුළු කවුරු ඥාති හිත මිත්‍ර ආදීන් එකට එකතු වෙලා මේ දාන පූජාව සිද්ධ කරනු ලැබුවා. එතුමියටත් එතුමියගේ ස්වාමියටත් ඒ දුවා දරුවන්ටත් ඥාති හිත මිත්‍ර ආදීන්ටත් එවාගේම විහාරස්ථානයේ දම් පූජා කළේ උපාසක අම්මටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා ආයුරාරෝග්‍ය සම්පන්නිය ඇති වේවා කායික සම්පන්නිය ඇති වේවා මානසික සම්පන්නිය ඇති වේවා දුක් පීඩා ආදිය දුරු වේවා ග්‍රහපල ආදිය දුරු වේවා ලෙඩ දුක් කරදර විපත් දුරු වේවා ප්‍රාර්ථනා කළාද මේලව වශයෙන් යම් සැපයක් ඒ සියලු සැප සම්පත් ඒ ආකාරයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම නරක ආදියකට නොවැටේවා මනුසාදී දිව්‍ය ආදී සැප සම්පත් ලබත්වා උතුම් වූ අජරාමර අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම ප්‍රාර්ථනා කළා වූ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණීම පිණිසම මෙම දානීය ආනිසංසය ඈතන්ට වාසනාව පිණිසම පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වාගේම සීල සමාදානයේ වෙච්ච පින්වතුනොත් ඒ වාගේම උදේ ඉඳන් ඇවිදින් මේ කටයුතු සිද්ධ කරපු පින්වතුනොත් දාන ආදිය පූජා කරපු පින්වතුන්ට කාටත් උතුම් අමා මහ නිවන් සම්පත්තියම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අවසාන වශයෙන් කාටත් ආශිර්වාදය සිද්ධ කරනවා. මේ වෙසක් පුර 15ක පොහොය දවසේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධාඥාවේ ආනුභාව බලයෙන් සද්ධර්මයේ ආඥාවේ ආනුභාව බලයෙන් ආර්ය මහා සංඝ රත්නයේ තේජානුභාව බලයෙන් ලලාට ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ඉද්ධානුභාව බලයෙන් තේජානුභාව බලයෙන් බුද්ධානුභාව බලයෙන් ඒ වාගේම පසේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුභාව බලයෙන් අරහතුන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් ඔය ඇත්තෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික සැප ලැබේවා මානසික සැප ලැබේවා යහපතක් වේවා ප්‍රාර්ථනා ඉෂ්ට සම්මුර්ධමත් වේවා උතුම් නිවනටම මාර්ගය පෑදේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඕමම වන්දනා කරගන්න දානාදියට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඉච්ඡිතං පතිතං තුයං කිප